නම JP බිනුක බින්සර. මම 2024 උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයෙන් ගාල්ල දිස්ත්‍රික් 32 වෙනි ස්ථාන. මම මුලින් ඉඳන් ලකීසගේ ක්ලාස් ගියේ නැහැ. මම ගියේ 5 වෙනි පාඩමේ ඉඳලා. ඊට පස්සේ ගියාට පස්සේ මම සර් එක කතා කරාට පස්සේ සර් කිව්වා අවුලක් නැහැ. අපි මේ පාඩමේ ඉඳන් මේ තියරි එක කොහොම අල්ලගෙන යන්න. අපි පළවෙනි පාඩම් 4 මේ රිවිෂන් එකෙන් අල්ලගමු කියලා සර් මට කිව්වා. ඉතින් මම මේ සර්ව විශ්වාස කළා. මම දිගටම ක්ලාස් ආපු හින්දා මට හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් වුණා. මම ක්ලාස් එකට ගිය මුල්ම දවසේ ඉඳන්ම තේරුණා සර් උගන්වන්නේ අමුතුම සිස්ටම් එකකට. කියන්නේ සර් chart සිස්ටම් එකකට තමයි උගන්වන්නේ. ඒත් මගේ හිතේ බයක් තිබ්බයි මම මුලින් ඉඳන් ක්ලාස් එකට ගියේ උනත් හින්දා මට මේක කරගන්න පුළුවන් වේද මට හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් වේද කියලා. මම ඒ වෙලාවේ හිතේ තිබ්බ බයත් එක්ක ඉකෝන් එක අතෑරියා නම් මම හිතන්නේ නැහැ මට මේ වගේ ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන් වෙයි කියලා. මම ඒකට සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං ගියෝ පළවෙනි දවසේම සර් පේපර් එකක් තමයි තිබ්බේ. මම ඇත්තටම එදා ලියන්න බය වුණා. මොකද මම කිසි දෙයක් දන්නේ නැහැ ඉකෝන් වල. පළවෙනි පාඩම් පහෙන්ම තමයි තිබ්බේ කොහොමත්. ඉතින් මම දන්නේ නැහැනේ මම බය වුණා. ඒ පාර සර් කිව්වා කමන්නේ නැහැ දන්න විදිහට ලියන්න. මේ අපි ඉස්සරහට හදාගමු කියලා. සර් එක්කම එන්ඩ් එක්සෑම් දිගටම පේපර්ස් තිබ්බා. ඉතින් මුල්ම පේපර් එකට නම් මට තිබ්බේ ලකුණු 37ක් වගේ. සර් දිගටම මේ පේපර්ස් තියෙන නිසා මගේ එන්න ලකුණු වැඩි වුණා. මුල් කාලේ නම් ගොඩක් බය වුණා. හැම සතියකටම පාරක් වගේම සර් පේපරයක් තියෙන හින්දා. මොකද මම ලියන්න දන්නේ නැහැනේ. මුලින් නම් පේපර්ස් ලියන්න ගොඩාක් බය වුණා. මොකද මම විෂය කරුණු මුකුත් දන්නේ නැති නිසා. ඊට පස්සේ මම සර් එක කතා කරාට පස්සේ සර් කිව්වා ඔයා බය වෙන්න එපා. ඔයා ඔහොම දිගටම යන්න කියලා. ඊට පස්සේ එන්න මේ මගේ ලකුණු වැඩි වෙන්න ගත්තා. ලකුණු 10කින් 15කින් වගේ. කොහොම හරි මම තිම කාලේ වෙද්දි ලකුණු 80 ගණන් 90 ගණන් වලට වගේ යන්න පුළුවන් වුණා මට.